දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරන්නේ දායකත්වයේ දරන්නේ ඇමරිකාවේ නෝත් කැරොලිනා වෙසෙන රොෂාන් චන්ද්‍රසේකර සිතාරා චන්ද්‍රසේකර යන යුවළ විසින් තමයි මේ දායකත්වයේ දරලා තිබෙන්නේ. ජිත්මි පාරින්දියා දියණියටත් එමි අමන්දා දියණියටත් සෙත් ශාන්තිය පතමින් සායේ සියලු දෙනාගේම එකතුවෙන් තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරවන්නේ. අරමුණ කොට දක්වලා තිබෙන අවුරුදු 7කට පෙර නැසී ගිය රණපති චන්ද්‍රසේකර පියාණන් ඇතුළු අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින අප දෙමව්පියන් හට නිදුක් නිරෝගී සුවය ලැබේවා. එමි අමන්දා දියණිය හට නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසායි වසර 7කට පෙර මිය පරලොව ගිය රණපති චන්ද්‍රසේකර පියතුමා තමන්ගේ දුවා දරුවන් විසින් සිද්ධ කරන්නට යෙදුනා වූ මේ සියලු කුසලයේ අනුමෝදන් වීමෙන් එතුමාගේ භව ගමන සුවපත් වේවා. යම් හේකින් දුකට කරදරයකට පත් වී තිබේ නම් එයින් අත මිදේවා. සැපයට පත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනය වී සසර වසනාතුරාවට කල්යාණ මිත්‍රාශ්‍රය ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන්ම සැනසේවා කියලා පින් අනුමෝදන් කරමු. සුජීවත්ව සිටින දෙමව්පියන් හට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. උන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා. දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා. මෙලව දියුණුව පරලොව සුගතිය කෙලවර නිවනමත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එමි අමන්දා දියණියට යම් රෝගාබාධ බැලඳී තිබේ නම් ඒ සියල්ල සුවපත් වී ඇයට චිරජීවනයේ දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දේශකයන්න් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දැකීමට ආශිර්වාද කළා තන අපි සතුටු සිතින් අනුමෝදන් වෙනවා. ඒ වගේම අපගේ ආචාර්ය උත්තම නාවිනේ ආර්ය ධම්මාභිදාන අනුනායක ස්වාමින් වහන්සේ වැඩ සිටිනා වූ තැනක සිට මෙම ධර්ම දේශනාව සතුටු සිතින් දැක බල අනුමෝදන් වෙත්වා කියලා ආශිර්වාද සිද්ධ කළා තියෙනවා. අපහාර ධර්ම ශ්‍රවණය කරන ඔබ සැමට චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිස වෙරවීරියෙන් ධර්ම මාර්ගයේ ගමන් කිරීමටත් නිවන් දකිනාතුරු උතුම් කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. මේන් රැස්සන්නා වූ පින ඒට හේතු වේවා කියන හිතින් තමයි මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. ඉතින් ඒ රුෂාන් චන්ද්‍රසේකර, සිතාරා චන්ද්‍රසේකර, ජිත්මි පාරින්දියා එමි අමන්දා කියන ඒ පවුලේ දුවා දරුවන් ඇතුළු හැම සියලු දෙනාටම තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන ජීවිතේ ජයගෙන මෙලව දියුණුව පරලොව සුගතිය කෙලවර නිවන සාක්ෂාත් කරගන්නට මේ කුසලයේ හේතු වේවා. සසර වසනාතුරාවටම මේ ධර්ම දානයේ කුසල දානමය කුසලයෙන් සම්මාදිට්ඨියෙහි පිහිටා කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අවසාන වශයෙන් මේ දායකත්වයේ දරූ පවුලේ මිය පරලොව ගිය සියලු ඥාති වර්ගයාද ධර්ම ශ්‍රවණය කර හැම සියලු දෙනාගේම ඥාති වර්ගයාද පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනය වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද ලෝකපාලක වූද මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. හිතාහිත මදහස් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා සියලු සත්‍යයන්ටද පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවට දායකත්වයේ දරුවා වූද පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද ධර්ම ශ්‍රවණය කළා වූද සෑම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කින රැකී ආරක්ෂා කටයුතු වෙලෙන දාම් කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙත්නම් මේ සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එළන හුස්ම රැල්ලක් ගානේ ගෙවෙන තත්පරයක් ගානේ තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උපපීලක උපඝාතක කර්ම විපාකයන් යටපත් වේවා. උපස්තම්භක කර්මයන් නැවත නැවත මතු වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනපන්න ආත්ම භාවයන් හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණ ඥානීය සම්මා දිට්ඨිය සහ
කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරගෙන අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං චිරං රක්칸තු මම් පරං කප්ප ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු